තේ තුන්නක් ඇදිලා පාට ගැවිකසේ මාළුව සැඟව කියා. හෙලෝ ළමයි, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් මේ වෙනකොට මගේ YouTube channel එකට දැන් මම මේ voice කරන වෙලාව වෙනකොට subscribersලා 55ක් ඉන්නවා. ඉතින් මේක අනිත් අයට ලොකු ගාණක් නෙමෙයි වුණාට මට සතුටුයි. මම එක subscriber කෙනෙක්ගෙන් පටන් ගත්තේ. එතකොට මට හරිම සතුටුයි. මේකේ මගේ යාළුවෝ ඕන නම් උපරිම මාව දන්න කට්ටිය 10ක් ඇති. අනිත් හැමෝම මාව දන්නේ නැති කට්ටිය. ඉතින් අද vlog එක ඇත්තටම ළමයි මට පාරට ගියාම vlog කරගන්න අමාරුයි. බඩුත් තියනවා. එතකොට පාරේ කට්ටියක් ඉන්නවා. එතකොට දැන් වැඩේ කරගන්නත් ඕන. එතකොට මට ටිකක් අමාරුයි. මම මගේ යාළුවත් එක්ක යන්නේ කෑමක් හදන්න බඩු ගන්නයි, ගෙදරට බඩු වගේක් ගන්නයි. එතකොට තව ලස්සන තැනක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඔය ඈතින් පේන්නේ මම යන්න කැමතිම තැන. ඉතින් මං ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වගේක් ගත්තා. ගොඩක් නම් තිබ්බේ නැහැ ඒ දවසේ. මේ පැල දෙකයි මං ගත්තේ. උස්සගෙන එන්නත් බෑනේ බස් එකේ ගියපු නිසා. ඉතින් මගේ වීඩියෝ බලන යාළුවෝ කියන්න ඔයාලා ඉස්සරහට බලන්න කැමති vlogs මොනවාද කියලා. සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර සීනයක් මැව්වා. යාළුවත් දැන් අරගෙන ආවා. දැන් අපි යන්න තමයි හදන්නේ ඉතුරු වැඩ ටික කරගන්න. ඉතින් මට කියන්න ඔයාලා සතුටින් ඉන්නවද? මේ දවස්වල මොනවාද ඔයගොල්ලන්ගේ plans කියලා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අද මම විශේෂයෙන්ම එළියට ආවේ ඊළඟ vlog එක ගෙස් කරන්න පුළුවන් නම් කියන්න. ඇත්තම කිව්වොත් ළමයි මාව කැමරාවට මාර කැතට පේන්නේ. මන් දන්නේ ඇයි කියලා. හැබැයි මං හිතනවා මං ඇත්තට කන්නඩියෙන් මම බලද්දි ඊට වඩා ලස්සනයි කියලා. අපි දැන් ෆාමසි එකට යන්නේ. මොකද මගේ යාළුවාගේ පූසට කැට් ෆුඩ් ගන්න. ඒවා හැම තැනකම නෑ. හැබැයි මේකේ නම් තියෙනවා. කොහොම හරි අද හම්බුණා. මන් දන්නවා යාළුවෝ ගොඩක් මගේ වීඩියෝ එනකම් බලාගෙන ඉන්නවා කියලා. මොකද මට ගොඩක් ආරංචි ඇවිල්ලා තියෙනවා කමෙන්ට් කරේ නැති වුණාට කට්ටිය වීඩියෝ එකක් බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එක දාන්නේ මාස 2කමාරකටත් පස්සේ. මට හිතා ගන්න බැරි හිටියේ මොනවද දාන්නේ කියලා. දැන් මගේ ඔළුවට එක දිගට එනවා දාන්න ඕන vlogs මොනවද කියලා ideas. ඉතින් මම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ හස්බන්ඩ්. මම මොනවා හරි දෙයක් කිව්වොත් එයා නෑ බෑ කියන්නේ කොහොම හරි ඒක කරනවා. අනිත් එක්කෙනා මගේ හොඳම යාළුවා. එයා මගේ වීඩියෝස් බලලා එයා තමයි වීඩියෝස් වල තියෙන වැරදි අඩුපාඩු හොඳ නරක එයා තමයි හැමදේම කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න මගේ යහගෙදර ඉන්න යාළුවා. එයා තමයි ගොඩක්ම මහන්සි වෙන්නේ. මොකද එයාන මගේ ළඟ ඉන්නේ. එයා ෆිල්ම් කරන වැඩවලට එයා හැමදේටම එයා තමයි ගොඩක් මහන්සි වෙන්නේ. ඉතින් ඒ 3 දෙනාට ගොඩක් තෑන්ක් කරන්න ඕන මේ වෙලාවේ. ඒගොල්ලෝම මතක් වුණ වෙලේ ඔන්න කිව්වා. ඉතින් කෙනෙක් ඔයාට කියපු හිත රිදෙනම දේ මොකද්ද? ඒ දේ අහලා ඔයා හිත රිදගත්තද? ඔයා ගැන මුකුත්ම දන්නේ නැති, ඔයා කරන දේවල් ගැන දන්නේ නැති, ඔයා කොච්චර උත්සාහ කරනවද කියලා දන්නේ නැති කෙනෙක් කියන වචන හින්දා ඔයාගේ හිත රිදගෙන තියනවද? ඔව් මමත් එහෙමයි. මගේ හිතත් රිදගෙන තියෙනවා. ඒත් ටික කාලයක් යනකොට දේවල් තේරුම් යනකොට අපි අනිත් අය කියන දේවල්, අපි ගැන නොදන්න අය කියන දේවල් අහලා හිත රිද්දගන්නේ නැති තරමට පරිණත වෙනවා.
අපිට එක වචනයකින්වත් සපෝට් එකක් දෙන්නේ නැති මිනිස්සෙක් කියන කතාවක් හින්දා අපි කවදාවත් හිත රිද්ද ගන්න හොඳ නැහැ. ඔන්න දැන් කොස් තියනවා දැක්කා කියලා ඊළඟ vlog එක කොස් කොත්ත කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා. අන්තිම වෙනකම් බැලුවොත් ස්කිප් නොකර ඊළඟට බලන්න වෙන vlog එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. හිතුවට වඩා බඩු ගොඩක් ගන්න සිද්ධ වුණා. ඒ හින්දා මේ වෙනකොට අපි දෙන්න නම් පාන් කියාගන්න බැරි තත්ත්වයක තමයි හිටියේ. හස්බන්ඩ් හිටියනම් කොච්චර හොඳයිද කියලා මතක් වෙන තවත් එක වෙලාවක් තමයි මේ. අතගෙන මේ සැන්දෑයාමින් සොඳුරු ආදරේ මීර විඳින්නට මේ සුවීරියාමින් මා සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර සීනයක් මැව්වා ප්‍රියාදරියේ මා සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර සීනයක් මැව්වා ප්‍රියාදරියේ එහෙනම් අදට ගිහින් එන්නම්. Thanks for watching. මා සුන්දර සීනයක් මැව්වා